ඔබතුමාගේ නම කොහොමද? අශෝක. right. හොඳයි අපේ Maxis hire දුන ටයර් වාසනාවට තවත් රීදුම් හතක් හම්බෙලා තියෙනවා. ඔබතුමාගේ නමක් කියලා අපි පටන් ගන්නලු. නම අශෝක. ඔබතුමා කොහෙන් ඉඳන්ද මේ වාහනේ අරගෙන ඉන්න ළමයි කී දෙනෙක් එක්ක එනවද මෙහෙට? කොහේ ඉස්කෝල වලටද මේ හයර් ගන්නේ? නාලන්දේ වෙස්ලි. නාලන්දේ වෙස්ලි කරන්නේ. Maxis ටයර් තමයි දාලා තියෙන්නේ. කාලයක් ඉඳලා Maxis ටයර් දානවා. ඔව්. අවුරුදු 12ක් තිස්සේ ඉඳලා මැක්සිස් ටයර් පාවිච්චි කරා. විශේෂ හේතුවක් තියෙනවද? ඔව් මට ඒකේ මම අනිත් ඒවත් පාවිච්චි කරලා තියෙනවා. මේකේ තියෙන කම්ෆර්ටබල් එකයි එතකොට මයිලේජ් එකයි ඉගෙන එකකින් මට හම්බෙලා නැහැ. අනිත් ටයර් පාවිච්චි කරලා තියෙනවද? අනිත් පාවිච්චි කරලා බලලා කිව්වා. ඒ කම්ෆර්ටබල් එක අනිත් ටයර්වල නැහැ. කොහොමද කල්පයක් නැ ටයර් එකත් එක්ක? මේ මැක්සිස් එක හොඳයි. කල්පයක්මත් තියෙනවා. හොඳයි. අවසාන වෙනකන් දුවන්න පුළුවන්. ගොඩක් පාවිච්චි කරන්න. හොඳයි. ඔබතුමා විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ පාරවලට හරියන විදිහටම හදිලා එන වෙන ෆැක්ටරි එකේ මැනුෆැක්චරර් වෙන දේ තමයි Maxis ටයර් එක. ඒ නිසා විශේෂයෙන්ම අපි කෘතඥ වෙනවා Maxis ටයර් එක මෙච්චර කාලයක් පාවිච්චි කරාට. හැබැයි ඒ වගේම අද අපි බලමු වාසනාව කොහොමද කියලා. ටයර් හතරක් දිනන්න පුළුවන්ද කියලා. මොකද හිතන්නේ? මම හිතන්නේ වාසනාව තියෙනවා. හොඳයි. වාසනාව තියෙනවා නම් මොකද හම්බෙලා තියෙන්නේ? ඩිස්කවුන්ට්. 5000ක ඩිස්කවුන්ට් වවුචර් එකක් හම්බෙලා තියෙනද? මොකද හිතේ? හොඳයි. සන්තෝෂයි. මේ ඩිස්කවුන්ට් එක 5000 කියන්නේ එකට ඇර එකට ඩිස්කවුන්ට් එකද? මේකට කතා කරන්න. ඔබතුමාට ටයර් හතර ගන්න යනකොට 5000 ඩිස්කවුන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. කොච්චර කාලයකටද මේ තියෙන්නේ? මේ ප්‍රොමෝෂන් එකත් එක්ක කතා කරන්න. මොකද හයර් දුන්න වාහන වලට හැමදාම ටයර් මාරු කරන්නේ නැහැ. ඒක තමයි. ඒක නිසා ඔබතුමා දාන ගාඩු මේ කතා කරලා මොකද කොහොමද Maxis පාවිච්චි කරලා තියෙන කාලයක් පුරා ඒ නිසා ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද්ද ඔයා සාමාන්‍ය ටයර් එකක් දාන්න යනකොට හිතන කාරණා මොනවද? අපේ කාරණය කියන්නේ අපිට පළවෙනියෙන්ම තියෙන්න ඕනේ වාහනේ කම්ෆර්ටබල් එක. පාවිච්චි කරද්දී අනිත් එක තමයි අපේ මේ තියෙන පාරවල් හැටියට තියෙන ශක්තිමත් බව. ඒ දේ මත තමයි අපි මේ ටයර් එකක් වර්ග කර තියෙන්නේ. ඒක තමයි මගේ දැනුම. කොහොම ස්තුතියි. එන සුබ දවසක්. මිනිස්සුන්ට right, thank you. Details.